අද වීඩියෝ එකෙන් මම කතා කරනවා Gmail එකක් නැත්නම් ඊමේල් එකක් හදාගන්නේ කොහොමද? ඒකේ ආරක්ෂාව වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේ මේක නැති වුණත් ආයේ ඔයා ගන්න මොනවද කරන්න ඕනේ කියන කාරණා ගැන කතා කරනවා. ඉතින් ඒ වගේම මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යන් වීඩියෝ එකට. හරි මුලින්ම එන්න වගේ ෆෝන් එකේ setting වලට ආවට පස්සේ ඔයාලට පහළට යනකොට බලා ගන්න පුළුවන් account and backup කියලා එකක්. අන්න ඒක ඔයා ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage account කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයා ටච් කරගන්න. ඊට පස්සේ ඔයා කලින් හදලා තියෙන account එක ඔයාලට පෙන්නයි. ඊට පස්සේ ඔයාලට පහලින් තියෙනවා add account කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඊට පස්සේ අපි දැන් Google account එකක් නිසා මෙන්න මෙතන Google කියන එක ටච් කරගන්න. දැන් අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙදි අපි අලුතින් account එකක් create කරගන්න යන නිසා මෙන්න මෙතන තියෙන create account කියන එක ඔයා ටච් කරගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන first name and surname කියලා කොටස් දෙකක් තියෙනවා. මෙතනදී ඔයාගේ Gmail එක හදන්න බලාපොරොත්තු වෙන නම දෙන්න ඕනේ. ඔයාගේ නමින් හදනවා නම් ඔයාගේ නම මෙන්න මෙතෙන්ට දෙන්න. මම මෙන්න මේ විදියට texen sl කියලා මෙතන type කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙතන next button එක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ birthday එකේ විස්තර මෙන්න මෙතනින් දාන්න වෙනවා. ඔයා ඉපදුන අවුරුද්ද, ඒ වගේම මාසේ, ඒ වගේම මෙතනින් දවස දාන්න පුළුවන්. ඒ වගේම ඔයා මේල්ද ෆීමේල්ද කියලා මෙතන දාලා ඉස්සරහට යමු. ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි අර දීපු නමට අදාළව මෙයාලා අපිට Gmail දෙකක් දෙනවා. මෙන්න මේ දෙකෙන් එකක් අපිට තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන create your own Gmail account කියලා එකක් තියෙනවා. ඉතින් අන්න ඒකට ගිහිල්ලා ඔයාලට ඕන නම් ඔයාලට මෙතන වෙනස් කරලා උනත් type කරලා Gmail එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන තියෙන දෙවෙනියට තියෙන එක තෝරගන්නවා. next button එක touch කරලා ඉස්සරහට යමු. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතනදී password එකක් දාන්න වෙනවා. ඉතින් මෙන්න මේ password එක විදියට ඔයාලට හොඳ strong password එකක් දාන්න සිද්ධ වෙනවා. නැත්තම් Gmail එක අනතුරේ වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා number, capital simple, ඒ වගේම ඉංග්‍රීසි අකුරු symbols ඔක්කොම කලවම් කරලා හොඳ password එකක් දාන්න මෙන්න මෙතනට. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මෙතන ඔයා type කරන password එක හරියටම මතක තියාගන්න. නැත්නම් screenshot එකක් ගහගන්න. එහෙම නැත්නම් කොහේ හරි ඔයා ආරක්ෂිත තැනක ලියලා තියාගන්න. එහෙම වුණොත් ඔයාට අමතක වුණත් අතනින් බලලා ඔයාට මෙන්න මේක හොයාගන්න පුළුවන්. හරි දැන් මෙතන next button එක touch කරලා ඉස්සරහට යමු. ඊට පස්සේ මෙතනින් පහළට ගියාම agree කියලා තියෙනවා. මේක touch කරගන්න. හරි දැන් ඔයාගේ Gmail account එක create වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ඇති Gmail app එකක්. අන්න ඒ app එකට ඔයා දැන් log in. ඒ app එකට log වුණාට පස්සේ ඊළ කෙලවරේ චූටි බෝලයක් පේන්න තියෙනවා. අන්න ඒක ඔයා touch කරගන්න. ඊට පස්සේ ඔයා දැන් හදපු account එක පහලින් පෙන්නයි. ඊට පස්සේ ඔයා ඒක touch කරලා ඒකට log වෙන්න. ඊට පස්සේ ආයෙ අර පුංචි බෝලේ ඔයා උඩ තියෙන එක touch කරගන්න. දැන් උතන තියෙන manage your Google account කියන එක ඔයා touch කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට මෙතන පේනවා ඇති security and sign in කියලා එකක් තියෙනවා. අන්න එක touch කරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන two step verification කියන එක ඔයා touch කරගන්න ඕනේ. ඉතින් ඒකට ගියාම මුලින්ම තියෙනවා pass key and security keys කියලා. අන්න ඒක ඔයා touch කරලා ඔයා ඒක done කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන්නේ authenticator කියලා එකක් තියෙනවා. මෙන්න මේකත් on කරගන්නවා නම් ගොඩක්ම වටිනවා. මේක on කරගන්න තියෙන්නේ මෙතනින් දැන් setup authenticator කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ QR code එකක් තියෙනවා. මෙන්න මේක scan කරලා ඔයාලට Play Store එකකින් මෙන්න මේ app එක download කරගන්න පුළුවන්. අන්න ඒ app එක download කරවල පස්සේ ඒක තියෙනවා code එකක්. අන්න ඒක මෙතෙන්ට enter කරලා verify කරගත්තා නම් මෙන්න මේක
ඇක්ටිව් වෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා සිකියුරිටි පැත්ත ගැන සලකා බලද්දී. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා මෙන්න මේකේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගන්න. මෙතනින් ෆෝන් නම්බර් එක වාගේ දෙන්න, වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. මෙතෙන්ට අපේ ධන 94 තියෙන ශ්‍රී ලංකා කියන එක තෝරගන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක එන්ටර් කරගන්න. දැන් පහළ තියෙන 2 step verification කියන එක ටච් කරගන්න. මෙන්න මෙතන turn on 2 step verification කියලා එකක් තියෙනවා පහළින්. අන්න ඒක ටච් කරලා මේක on කරගන්න. දැන් අපිට මෙන්න මේ විදිහට 2 step verification කියන එක on වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පහළින් බලා ගන්න පුළුවන් recovery phone කියලා එකක් තියෙනවා. මෙන්න මේ recovery phone කියන එකට ඔයාගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ඇඩ් කරලා තියන්න. ඊට පස්සේ recovery email කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා ඔයාගේ තව email එකක් තියෙනවා නම් අන්න ඒකත් ඇඩ් කරලා තියන්න. කවදා හරි දවසක ඔයාගේ ෆෝන් එක නැති වුණත් ආයේ ඔයාට මෙන්න මේ email හරහා recovery කරලා email එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට Google account එකක් නැත්නම් email එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න මතුවුණා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න, මම reply කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා share කරන්න නැත්නම් අමතක කරන්න බෑ. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා ඔය තියෙන bell icon එක ඕල් දාලා තියාගන්න අමතක කරන්න බෑ. එහෙනම් ගිහින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.